තිබුණු වාහන දැන් කොටසක් වෙන්දේසි කරා ඉතුරු ටිකත් මේ දවස්වලත් වෙන්දේසි කරනවා. ඒ තියෙන වාහන රජයේ නිලධාරීන්ටවත් පාවිච්චි කරන්න පුළුවන් ඒවා නෙමෙයි ගරු විපක්ෂ නායකතුමා. මේ දවස්වල ඒ වෙන්දේසි කරන වාහන ඔබතුමාලට බලා ගන්න පුළුවන්. ඒ තියෙන වාහන කිලෝමීටර් සාමාන්‍ය පෙට්‍රල් ලීටරේ කිලෝමීටර් 4යි 3.5යි දුවන වාහන තියෙන. ඒවා තමයි දැන් විකුණන්න දාලා තියෙන්නේ. V8 BMW මේවා තියෙනවා. මේවා රජයට දරන්න බැරි වියදම් තියෙන ඒවා තියෙන්නේ. ඒවා තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපේ අමාත්‍යාංශේ වාහන ඊයේ වෙන්දේසි කරා. ඊයේත් තියෙනවා. වෙන්දේසියේ රජයේ වැලියේෂන් එකට වඩා ඩබල් දීලා තියෙනවා අපිට වෙන්දේසියේ. ඒ කියන්නේ රජයේ වැලියු කරපු ගානට වඩා දෙගුණයකට විකුණලා තියෙනවා. මට විනාඩි 12යි තියෙන රවි කන්නනායක මන්ත්‍රීතුමා මගේ වෙලාව මට දෙනවන Honorable Vasant Samarasinha. Okay. Yeah. Honorable Ravi Karunanayaka, yes. Thank you, Deputy Make it Speaker. very short. බලන්න ඇමතුමා ලෙකෝ එකේ වාහන 4ක් විකුණලා මිලියන් 40ට එක බෙන්සයක් ගන්න මිලියන් 80ට. මේක කියන දේ ලෙකෝ එකේ සභාපති. හරි ඔබතුමා කියන හැබැයි ඒක කුමාර ඇමතුමා මට ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා කිව්වා. නමුත් මම කියන්නේ ඔබතුමා කියන කාරණේ පිළිබඳව විදුලි බල අමාත්‍යාංශයේ හෙට විවාදෙත් වෙනවා කතා කරමු අපි. Honorable, we may go forward. නෑ හරි. ඔබතුමා මේ මතු කරන්නේ විශේෂ කරුණක් නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි. මම මතු කරන්නේ පොදු. ඔබතුමා විශේෂ කරුත් එහෙම තියෙන්න පුළුවන් නේ. හැබැයි මේ මතු කරන කරුණ තමයි රජයේ වැලියේෂන් එක තිබුණු වැලියේෂන් එකට වඩා දෙගුණයක් හැම වාහනයකටම ඇවිල්ලා තිබුණ විකුණපුවා. දැනුත් වාහන විකිණෙනවා. ඒ සමහර වාහන පාවිච්චි කරන්න බෑ. ඒකට විතා විශාල තෙල් වියදම් යනවා. ඒ නිසා තමයි වියදම සහ නඩත්තුව කියන කාරණේ ගැන හිතලා තමයි මේ සමහර වාහන පරිහරණයෙන් ඉවත් කරන්නේ.